ඉතින් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඩිජිටල් ප්‍රින්ටින් ආර්ට්වර්ක් වලට ගොඩාක් වැදගත් වෙන කාරණාව. ඔයාලට මතක ඇති අපි කලින් වතාවක ඩිජිටල් ප්‍රින්ටින් ආර්ට්වර්ක් හදන හැටි අපි කතා කරා. ඉතින් ඒකෙදි ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේකෙදි අපි කලර් කොහොමද තෝරගන්නේ සහ ඉමේජ් වල බ්‍රයිට්නස් කොහොමද හදාගන්නේ ඒ වගේ දේවල් ගැන. ඉතින් අපි අද වීඩියෝ එකෙන් මේ ගැන කතා කරමු. එහෙනම් ඉතින් මම සුපුරුදු පරිදි Photoshop එක ඕපන් කරගෙන තියෙන්නේ. අපි බලමු දැන් අලුතෙන් new document එකක් ඕපන් කරද්දී අපිට මෙතන settings ටිකක් තියෙනවා හදාගන්න. අපි digital printing artwork වලට හදනකොට ඒ ටික කොහොමද හදාගන්නේ කියලා අපි දැන් කතා කරමු. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ බලලා තියෙනවා නම් ඒ වීඩියෝ එකෙත් අපි මේ ගැන කතා කරා. ඒක අලුත් කට්ටියට දැනගන්න මම ආපහු මුලින් ඉඳන් මෙතන යන process එක කොහොමද කියලා කියලා දෙන්නම්. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් width එක. ඒ කියන්නේ අපිට මේකේ දිග හොයා ගන්න පුළුවන්. ඊට යටින් පල්ල හොයා ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා අපිට අපේ sizes එක දෙන්න ඕන කොහොමද pixel වලද inches වලද centimeters millimeters අර ඒ කෝකද අපි තෝරගන්න ඕන කියලා තියෙනවා. එතකොට අපි මේ digital printing වලදී artwork හදනකොට අපි තෝරගන්න ඕන inches. ඒ කියන්නේ අඟල් වලින් තමයි සියලුම ගණනය කිරීම කරන්නේ. ඉතින් මේක අපි අඟල් වලට දාගන්න. ඊට පස්සේ මෙතන දෙන්න පුළුවන් size එක. ඒ කියන්නේ අපි හදන artwork එක දිග සහ පල්ල මෙතන දෙන්න ඕන. දැන් මේ වෙලාවේදී අපිට දැන් digital printing වලට artwork එකක් හදනකොට අපි customer කෙනෙක්ගේ artwork එකක් හදනකොට අපි එයාලගෙන් sizes ඉල්ල ගන්න ඕන මතක ඇතුවම. මොකද එයාට අවශ්‍ය පරිමාණයට තමයි අපි printing එකට හරියන design එක create කරන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි දැන් හිතමු අපිට කවුරු හරි කෙනෙක් දෙනවා අඩි 4යි අඩි 2යි උස බැනර් එකක් හදන්න කියලා. අපි අන්නේ ඒ size එක හිතාගෙන අපි මේක වැඩ කරමු. දැන් ඔන්න අඩි 4ක් කියන්නේ එතකොට අඟල් 12නේ අඩියකට තියෙන්නේ. එතකොට අපි ඒක එතකොට 12 වැඩි කරනවා 4කින්. එතකොට අපි මේ විදිහට මෙතන size එක දාගන්න. එතකොට 48යි අඟල්. ඊට පස්සේ උස තියෙන්න ඕනේ. එයා අපින් ඉල්ලලා තියෙන්නේ 2යිනේ. 2යි නම් එතකොට අඩි 2ක් කියන්නේ අඟල් 24ක් තියෙනවා. අඟල් 24 විදිහට අපි මෙතන දෙනවා. එතකොට ඊට පල්ලෙන් වලට පේනද resolution එක. මතක ඇතුව මේ resolution අගේ අනිවාර්යයෙන් මතක තියාගන්න. මොකද මේක ලොකු ගැටලුවක් නෑ. ඒ වුණාට artwork එක කරද්දි ඔයාලගේ machine එක නැත්නම් lap එක මේකේ performance අනුව තමයි මෙතන resolution එකෙන් අපේ PSD file එකක් හරි TIFF file එකක් හරි ඒකෙත් මේ අපිට හිර වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් තත්ත්වයේදී ඉන්න machine එක stuck වෙන්නේ නැතුව අන්න ඒක තියෙන්න වෙන්නේ. ඉතින් මෙතනදී resolution අගේ 300 දෙන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම වෙලාවක digital printing artwork හදද්දී. මේකදී අපිට දෙන්න පුළුවන් 100 වැඩිම අගේ විදිහට අපිට 100 දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන දෙන්න පුළුවන් 72 වගේ. ඊට පස්සේ තව ලොකු වගේ සාමාන්‍යයෙන් අඩි 40 20 වගේ ලොකු කටවුට් යන්නේ ඔය දැන් ඔයාලා දැකලා ඇති පාරවල් ලයින් එහෙම ලොකු කටවුට් ගහලා තියෙනවා. අන්න ඒ වගේ එක ඩිසයින් කරද්දී අපිට මෙතන 60 වගේ දෙන්න පුළුවන්. මොකද ඒ වගේ ලොකු ෆයිල් එකක්, ඒ කියන්නේ ලොකු ડોකියුමන්ට් එකක් අපි ක්‍රියේට් කරනකොට අපි සාමාන්‍ය රෙසොලූෂන් එක 100 වගේ දීලා අපි වැඩ කරනවා නම් එතකොට සාමාන්‍ය ගයිස් මේ අපි මැෂින් එක ස්ටක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේ වෙලාවට රෙසොලූෂන් එක අඩි කරනවා. සාමාන්‍ය 60 වගේ තියාගෙන අපේ ක්‍රියේෂන් එක අපි කරනවා. ඒතර කිසි වැටලුවක් නැහැ. ඒ වගේ ලොකු අඩි ප්‍රමාණයක යන ඩිසයින් එකක් යනවා නම් අනිවාර්ය රෙසොලූෂන් එක 60 වගේ තියාගන්න. ඒතර මැෂින් එක ස්ටක් වීමකින් තොරව ඔයාලට යූස් කරන්න පුළුවන්. හරි. දැන් මම මෙතන දෙයකට මම සාමාන්‍ය 100 වගේ තියාගන්න. මේක 72 වුණත් ගැටලුවක් නැහැ. සාමාන්‍ය ලංකාවේ තියෙන ඕනම ඩිජිටල් printing කරන තැනක පාවිච්චි කරන අගය තමයි 72 හෝ 100. ඒ දෙකේ එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මෙතන 100 තියාගන්නවා. සාමාන්‍ය ස්ටිකර් වගේ ඩිජිටල් printing machine එකකින් අපි ස්ටිකර් වගේ print කරනවා නම් එතන 150 හෝ 100 තියාගන්න. 72 තියාගන්න එපා. ගොඩක් වෙලාවට අකුරු පොඩි සාමාන්‍ය පොඩි ලේබල් වගේ වැදිනවා නම් එහෙම පොඩි ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ස්ටිකර් වගේ print කරනවා නම් 72 නැතුව 100 හෝ 150 තියාගන්න. ඊට පස්සේ කතා කරනකොට අපිට මේක වඩා වැදගත්ම දේ තමයි මේකේ තියෙන color mode එක. ඒ කියන්නේ color mode එක අපිට අවශ්‍ය වෙනම color mode එක තමයි මෙන්න මෙතන තියෙන RGB සහ CMYK කියන color mode. එතකොට bitmap, grayscale, lap color කියන ඒවා අපි සාමාන්‍යයෙන් use කරන්නේ අපේ නිර්මාණ වලට. එතකොට RGB colors කියන්නේ red, green, blue කියන color ටික හැදිලා තමයි RGB colors හැදෙන්නේ. ඒක CMYK කියන color mode ටික හැදෙන්නේ cyan, magenta, yellow, black කියන ටික එකතු වෙලා තමයි ඒක හැදෙන්නේ. එතකොට ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් අරන් ආවා මේ RGB සහ CMYK කියන colors මොනවටද යොදාගන්නේ කොහොමද මේවා වෙනස් වෙන්නේ කියලා පොඩි වීඩියෝ එකක්. ඒක බලලා
බලලා නැති අය අනිවාර්යෙන් බලන්න. ඒතර ඔයාලට ඒකිනුත් දැනුමක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී යොදාගන්නේ අනිවාර්යයෙන්ම CMYK කියන කලර් මෝඩ් එක. ඒ මොකද printing කරන හැම මැෂින් එකකම අපිට ඉන්න එක සාමාන්‍ය ඩෙස්ක්ටොප් printer එකක් නැත්නම් මේ වගේ large printer කියන digital printing වගේ කරන large printer වලදී ඔය හැම එකකින් වෙන්නේ අපිට කලර් වර්ග 4කින් තමයි print වෙන්නේ. ඒ කියන්නේ cyan එකයි, magenta එකයි, yellow එකයි, black එකයි. ඔය කලර් 4ෙන් තමයි print වෙන්නේ. ඒතර RGB කලර්ස් හදන්නේ RGB කලර් මෝඩ් එකෙන් අපි ක්‍රියේෂන් එකක් හදන්නේ සාමාන්‍යයෙන් ඩිජිටල් ක්‍රියේෂන් කරනකොට. ඒ කියන්නේ අපි සාමාන්‍ය වෙබ් වලට නැත්නම් ඔය Facebook page වලට ආර්ට්වර්ක් හදනවා නැත්නම් අපි සාමාන්‍ය ඩෙස්ක්ටොප් වලට මොහොයි දානවා. අන්න ඒ වගේ ෆෝන් වලට අන්න ඒ වගේ දෙයකට හදනවා නම් අපිට ඒක ඩිජිටල් මීඩියා වලට හදනවා නම් අපිට ගන්න පුළුවන් මෝඩ් එක තමයි RGB කලර් මෝඩ් එක. හරි. දැන් අපි මේකදී තෝරගන්නවා CMYK කියන කලර් මෝඩ් එක. ඒක බිට් එක 8 විදිහටම තියා ගන්නවා. 16 තෝරන්න එපා. මොකද එහෙම උතාලා ලොකු ෆයිල් එකක් හැදෙනවා. ඔයාලට වැඩ කරගන්න බැරි වෙයි ස්ටක් වෙන්න ගන්න. දැන් ඩොකියුමන්ට් එක ක්‍රියේට් කරගමු. හරි දැන් අපි ඩොකියුමන්ට් එක ක්‍රියේට් කරන්න තියෙන්නේ. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකත් කතා කරපු පොඩි දේවල් ටිකක් මම ආයේ මුලදීම කතා කරන්න. මතක තියාගන්න අපි ඩිසයින් එක හදනකොට ඉස්සෙල්ලාම ඩොකියුමන්ට් එක හදා ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් ඕනම ඩිසයින් එකකදී අපි සේෆ් ලයින් එකක් හදා ගන්නවා. ඒ කියන්නේ සේෆ් ලයින් එකක් ඇතුලේ තමයි සේෆ් සූන් එකක් ඇතුලේ තමයි අපි ඩිසයින් එක හදන්නේ. ඉතින් අපි හදාගන්නේ කොහොමද කියලා බලලා සාමාන්‍යයෙන් දැන් මේ වගේ ඩිසයින් එකකදී අපිට මේ වගේ මාජින් එකක් තියන්න පුළුවන් අඟල් දෙකකින්. ඔයාලට පේන ඇති මෙතන අපිට රූලර් එක දාගන්න පුළුවන් ඉන්චස් වලට දාගෙන අඟල් දෙකකින් වගේ අපි රූල් එකක් තියාගන්න. ඊට අනෙක් පැත්තටත් මේ වගේ අඟල් දෙකක් තියාගන්නවා. ඊපස්සේ යට සයිඩ් එකත් අඟල් දෙකක් විතර වගේ මෙන්න මේ වගේ. ඒවා ඔයා තෝරගන්න සයිස් එක අනුව ඒක තියාගන්න. මොකද මේක තමයි දැන් අපි හදන සේෆ් සූන් එක. අපි ආර්ට්වර්ක් හදන සේෆ් සූන් එක මේක. ඉතින් මේ කාරණේ මම කලින් වීඩියෝ එකත් කතා කරා. ඒත් අලුත් අයටත් බලා ගන්නත් එක මම තව පාරක් මතක් කරේ. හරි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මේ සේෆ් සූන් එක ඇතුලේ ඉඳගෙනම අනිවාර්යෙන් ආර්ට්වර්ක් එක හදන්න. ඒ ඇයි කියන එක ඔයාලට කලින් වීඩියෝ එක බලන්න පුළුවන් නම් ඔයාලට ඒකෙන් තේරෙනවා. අපි දැන් යමු අද මාතෘකාවට. අද අපි කතා කරන්නේ කොහොමද මේ ඉමේජස් වල බ්‍රයිට්නස් හදන්නේ සහ ෆොන්ට් වලට කලර්ස් කොහොමද තෝරන්න කියලා. අපි ඉස්සෙල්ලාම පොඩි කොටු දෙකක් අදගමු. අපිට කලර්ස් තෝරගන්න ලේසි හින්දා මෙන්න මේ වගේ මම කොටස් ටිකක් දාගන්න. මේ වගේ ඔයාලට කලර් එක පෙන්නන්න ඕනේ හින්දා. හරි. අපි දැන් බලමු සාමාන්‍යයෙන් අපි ඔයාලට මතක ඇති මේ වගේ කලර් පිකර් එකකින් අපි මේ වගේ සාමාන්‍යයෙන් අපි කලර් එකක් කොහොම තෝරලා තමයි අපි ඩිජිටල් වගේ මීඩියා එකකට අපි ක්‍රියේෂන් එකක් හදනකොට දෙන්නේ. එතකොට ඔයාලා හිතන්න දැන් සාමාන්‍යයෙන් අපි මෙතනින් තෝරගන්නවා රතු පාටක් කියලා හිතන්නකෝ. දැන් හිතන්න මෙන්න මේ වගේ රතු පාටක් අපි තෝරගන්නවා. හරි. අපි මූලික වර්ණ ටික ගමුකෝ පළවෙනියම. මම මෙතන තෝරනවා කොළ පාටක් කියලා හිතන්නකෝ. ඔන්න මේ කොළ පාට හොඳයි කියලා හිතලා මම මේ කොළ පාට තෝරගත්තා. හරි. ඊට පස්සේ මෙතන මම yellow කලර් එක තෝරනවා. කලර් පිකර් එකෙන් අපි පික් කරලා තමයි මේ කලර් එක ගන්න. හරි. මම ඔන්න දැන් අපි සාමාන්‍ය ඩිජිටල් මීඩියා වලට හදනකොට දැන් අපි RGB කලර්ස් එහෙම හදන්නේ අන්න ඒ හදන විදිහට දැන් ඔන්න අපි කලර් ටික තෝරගත්තා කියලා හිතමු. දැන් මේ තියෙන රෙඩ් නේ, ග්‍රීන් එකයි, yellow එකයි, බ්ලූ එක අපි වෙනම කතා කරමු. මම ඒකටත් කොටුවක් දාගන්න කොහොමද අපි තව පාටවල් ටිකක් ඕන හින්දා මම මෙතන බ්ලූ එක දාගන්න. ඔයාලට ඒකට මම සමහර කලර්ස් ගැන මම දෙන කෝඩ්ස් ටික ඔයාලට ඒතර මතක තියාගන්න පුළුවන්. ඒ හින්දා ඔන්න අපි නිල් පාටක් වගේ මෙන්න මේ පාට වගේ තෝරගමු. තව මෙතන ගන්නම් පර්පල් කලර් එකක්. ඔයාලට ඒක නැතිව කියා දුන්න පුළුවන්. පර්පල් කලර් එක. මෙතන දෙන්නම් ඔරෙන්ජ් කලර් එකක් ඔය. හරි. ඉතින් ඔන්නම අපි කලර්ස් ටික තෝරගත්තා. දැන් බලමු මේක අපි දැන් මේ විදිහට print කරොත්. දැන් ගොඩක් දෙනෙක් කියන ප්‍රශ්නයක් තමයි අපි සාමාන්‍යයෙන් ආර්ට්වර්ක් එකක් කරලා ඉවරුනාට පස්සේ ඒ තියෙන කලර් එක නෙමෙයිනේ අවුට්පුට් එක විදිහට එන්නේ. ගොඩක්ම මැට් කලර්ස් නැත්නම් ෆේඩ් වෙලා මේ අන්න ඒ වගේ කතන්දර ගොඩක් කට්ටිය කියනවා. අන්නේ වැරද්ද වෙලා තියෙන බින්න මෙතනින් කියලා මම පෙන්නන්නයි දැන් හදන්නේ. දැන් අපි බලමු මේ කලර්ස් කොහොමද ඩිජිටල් printing වලට ආර්ට්වර්ක් හදද්දි මැච් කරන්න කියලා. හරි. අපි මෙහෙම කරමුකෝ. ඉස්සෙල්ලාම අපි මේකේ ඔයාලට පේන්නේ මේක 0 කරනවා. මම මෙතන කෙරවලට මම මිකර් එක අරන් ගියාට පස්සේ 0. ඒ කියන්නේ white. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා HSP color code. එතකොට මෙතන lab color code තියෙනවා. එතකොට මෙතන තියෙනවා RGB color code ටික. එතකොට මෙතන තියෙනවා CMYK කියන color mode ටික. හරිද? දැන් මෙතනදී පාවිච්චි කරන්නේ මේ කිසිම දෙයක් නෙමෙයි. මේ CMYK කියන color code ටික තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති ඔන්න මම මෙතන මේ රතු පාට එක ක්ලික් කරා.
රතු පාට එකද මෙතන හැදිලා තියෙන්නේ සයන් එකෙන් 12යි මැජෙන්ටා එකෙන් 100යි යෙලෝ එකෙන් 100යි බ්ලැක් එකෙන් 2යි. අන්න ඒ වගේ අගයන්ටයක් හැදිලා තමයි මෙතන මේ රෙඩ් කලර් එක හැදිලා තියෙන්නේ. ඒ වුණා guys මතක තියාගන්න දැන් ඔන්න මම හදනවා රෙඩ් කලර් එක ඩිජිටල් printing වලදී භාවිත කරන්න පුළුවන් රෙඩ් කලර් එක. ඔන්න එතකොට මම මෙතෙන්ට දානවා යෙලෝ කලර් 100ක්. එතකොට රතු පාට හැදෙන්න කහ පාටට මොනවද දාන්න? රෝස පාට. ඒකෙන් දානවා 100ක්. ඔන්න මේක තමයි 100% රෙඩ්. ඒ කියන්නේ මේක තමයි අපි සාමාන්‍යයෙන් ඩිජිටල් printing machine වලදී සහ print වෙන machine. يعني printers වලදී අපි යොදා ගන්න හැම එකද offset උනත් duplo උනත් සාමාන්‍ය normal ඕන දෙයක digital උනත් ඒ හැම එහෙම එකදී අපි පාවිච්චි කරන printing කරනවා නම් අපි ඒක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට තමයි. එතකොට මේකේ අපි මේ පාට සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ අපි මේ රෙඩ් කලර් එකනේ මේ රෙඩ් කලර් එක මෙරුන් කලර් කරන්න ඕන නම් අපි මෙතෙන්ද බ්ලැක් එකට තමයි අගයක් එකතු කරන්නේ. මොනවා පොඩ්ඩක් වැඩි කරා මෙරුන් කලර් කියන්නේ රතු පාට ඩාර්ක් වෙනකොට තමයි මෙරුන් කලර් එක එන්නේ. එතකොට රතු පාට මම තා පොඩ්ඩක් ඩාර්ක් කරන්න ඕන නම් මෙතෙන්ද මේ පොඩි අගයක් මේ වගේ දෙනවා. අන්න එහෙම වගේ සිද්ධියක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන 0 තියා ගන්නවා. ඔයාලට පේනවා ඇති මේ කලර් එක සහ මේ කලර් එක අතර වෙනස මේ ගොඩාක් බ්‍රයිට්. එතකොට මතක තියාගන්න අපි print කරද්දී මේ කලර් දෙක අපි print කරොත් එහෙම machine එකකින් අපි සාමාන්‍ය ගෙදර තියෙන printer එකකින් උනා print කරොත් එහෙම හරියටම රතු පාටින්ද මේ කලර් එක. මේක සනිකර fade වෙලා වගේ අලු පාට වගේ කලර් එකක් තමයි print වෙලා ඉන්නේ. ඒ ඇයි කියලා කිව්වොත් ඔයාලට පේනවා ඇති මෙතනින් මේ කලර් වලට magenta එකටයි yellow එකටයි අමතරව තව මෙතන නිල් පාටිනුත් වැටලා තියෙනවා ගාන බ්ලැක් එකනොත් වැටලා තියෙනවා ගාන. එතකොට printerෙන් තින්ත ඉහිනකොට ඒ ටිකත් ඉහිනවා. ඒ percentage එකත් අපි print එකට ඉහිනවා. එතකොට අපිට අර එන color code එක නෙමෙයි ඉන්නේ. අපි අර මෙතන අපිට machine එකේ ලස්සන artwork එක තිබ්බට ඒවට අපි output එකේ සම්පූර්ණ dull color එකක් වෙලා ඉන්නේ අන්න ඒ නිසා. බලන්න මෙහෙම දිනුනොත් අපිට අවශ්‍ය color mode එක විතරයි මෙතනදී දීලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් comment එකක් දාන්න. දැන් අපි බලමු green color එක හදාගන්නේ කොහොමද කියලා. green color එක හදාගන්නේ එතකොට අපි green color එක සාමාන්‍යයෙන් හදාගන්නේ මොන color දෙයක් එකතු වුණොත්ද? කහ පාටයි නිල් පාටයි එකතු වුණොත්. ඉතින් මම මෙතන කහ පාටින් 100ක් දානවා. ඊපස්සේ නිල් පාටින් 100ක් දානවා. ඔන්න green color එකක්. එතකොට අපි මේක light green කරනවා නම් අපි කරන්න ඕනේ නිල් පාටයි අඩු කරන්න ඕනේ. light green color කරන්න අපි නිල් පාට අඩු කරන්න පුළුවන්. ඊට අමතරව මේකට අපිට dark කරගන්න ඕන නම් මෙතන 100ම තියාගෙන අපිට black එකෙන් දාන්න පුළුවන් 50ක් විතර. එතකොට අපි මේක dark color වෙනවා. නැත්නම් අර color එකට match කරොත් ඔන්න වගේ 20ක් විතර දාපුවම ගානට match වෙනවා. එතකොට ඔයාලා බලන්න දැන් මෙතන green color එක ගත්තොත් ඔයාලට පේනවා ඇති අපිට මේ මැදට magenta එකනොත් 28ක් වැටලා තියෙනවා percentage එක. එතකොට ඒ percentage එක printer head එකේ print එකට ඉහිනවා. එතකොට අපිට එන්න මෙතන magenta එකක් අපිට අවශ්‍ය නැහැ ඇත්තටම. ඒතර magenta එකකුත් එකතු වුණාම මේක සම්පූර්ණ dull color එකක්. ඒ කියන්නේ fade වෙච්ච color එකක් විදිහට තමයි එන්නේ. අන්න ඒ වගේ දේවල් හින්දා තමයි අපි ගොඩක් වෙලාවට artwork හදනකොට ගොඩක් අය කියන්නේ මේ අනේ මගේ artwork එකේ output එක ලස්සනට ආවේ නැහැ. ඒක වෙනස් වෙලා ආවේ color එක. අන්න ඒ වගේ කතාන්තර ටිකක් හින්දා තමයි. හරි මම හිතනවා දැන් ඔයාලට තේරෙන්නේ නැති කියලා. දැන් අපි yellow color එක හදාගන්න කොහොමද බලමු. yellow color එක හදාගන්න 0 කරා මම මෙතන ස්කෙඩීම 100ක් දැම්මා. මෙන්න brightly yellow color එක. ඊට පස්සේ bright yellow color එක dark කරන්න නම් අපි black එකට දාන්න. මතක තියාගන්න black එකට දාන්නේ නැහැ අගයන්. මොකද black එකට අපි අගයන් දැම්මොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අර අපි මඩ කොළ කියන්නේ මඩ කොළ පාටක් තමයි එන්නේ. ඒත් හින්දා අපි ඒතකොට කහ පාටලා පාට කරන්න අපි ඉතින් ඇඩ් කරන්න ඕනේ magenta color එක. magenta color එකෙන් අපි 50ක් දැම්මොත් ඔන්න හැදෙනවා තැඹිලි පාටක්. මගේ හුරු පාටක් අපි තැඹිලි පාට ඉස්සරහදී කතා කරනවා. නැතුව අපි මෙතන දෙන්න පුළුවන් 20ක් විතර දුන්නොත් ඔන්න සාමාන්‍යයෙන් අර මඩ කහ කියලා කියන්නේ අපි. අන්නේ worm color එකක් එනවා. හරි අපි දැන් බලමු orange color එක කොහොමද හදාගන්නේ කියලා. orange color එක හදාගද්දී අර මතක ඇතුව මම ඉස්සෙල්ලා කතා කරා වගේ yellow එකෙන් 100යි අපිට මෙතන අගයක් දෙන්න පුළුවන් 60ක් හෝ 70ක් ඒ අගයක් දෙන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ නැති මෙතන අනිත් කොටු වල කිසිම දෙයක් නැහැ. මේ දෙක විතරයි එකතු වෙන්නේ. එතකොට අපි දෙන output එකම ඒ කියන්නේ අපි දෙන print එකේ හදන design එකම output එක විතර ගන්නත් පුළුවන්. අපි දැන් purple color එක බැලුවොත් මෙන්න මේ වගේ purple color එක හැදෙන්නේ නිල් පාටයි දම් පාටයි එකතු වෙනවා. එතකොට අපි මේකෙදි දැන් අපි දම් පාට හැදෙන එක කියන්නේ purple color එක හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් magenta එකේ 100ක් දානවා. එතකොට අපි දම් පාට හැදෙන්න දාන්න ඕන නිල් පාට. අපි ඒකයි දානවා මෙන්න මේ වගේ අගයක්. ඔයාලට පේනවා ඇති
මේ විදිහට කලර් එක චේන්ජ් වුණා. අපිට ලස්සන බ්‍රයිට් දම් පාටක් ලැබෙනවා. මේක ඉතින් මතක තියාගන්න අපිට මේකේ දම් පාට තද කරනවා නම් අපිට මෙතනින් තමයි බ්ලැක් එකට තමයි අගයක් එකතු කරන්න ඕනේ. ඒතර මතක ගන්න අපි yellow කලර් එකේදී විතරයි බ්ලැක් එකට අගයක් එකතු කරන්නේ නැතුව රෙඩ් කලර් එකකින් විතරක් අපි කලර් එක තද කරගන්න. අනිත් හැම කලර් එකකින්ම ගොඩක් කලර් වලදී අපි යොදාගන්නේ බ්ලැක් එක තමයි අපි කලර් එක ඩාර්ක් පැත්තට යවන්න ඕන. හරි. අපි දැන් නිල් පාට බලමු. නිල් පාටේදී අපිට කෙලින්ම අපි 100ක් නිල් දැම්මොත් මෙතෙන්න ඔයාලට මේ වගේ ලයිට් බ්ලූ කලර් එකක් ගන්න හැකි. ඊට පස්සේ ඒවට අතරමැදි බ්ලූ කලර් එකක් ගන්නවා නම් මැජෙන්ට් එකෙන් 50ක් දැම්ම හැකි. මතක තියාගන්න අපි එතකොට වැඩි කරන්නේ මැජෙන්ට් එක. මේ වෙලාවේදී අපි බ්ලැක් එක දාන්නේ මේ වගේ තැනක. මේ වගේ තැනකට බ්ලැක් එක දැම්මොත් ඒක බ්ලූ කලර් එකක් නෙමෙයි. ඒක ඇෂ් බ්ලූ කලර් එකක් වගේ. ඒකට කියන වෙනම නමක් තියෙනවා. මට මේ වෙලාවේදී නම් මතක නැහැ. ඉතින් අන්න ඒ වගේ ටිකක් අඳුරු නිල් පාටක් තමයි එන්නේ. ඒ හින්දා අපි ඒ වෙලාවට බ්‍රයිට් නිල් කලර් එකක් ගන්න නම් අපි මැජෙන්ට් එකට තමයි අගයත් එකතු කරන්නේ. මෙන්න මේ වගේ පාටක් දැම්මොත් මේක බ්‍රයිට් නිල් කලර් එකක් ඩිජිටල් ප්‍රින්ටින් ආර්ට් වර්ක් වලට භාවිත කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට කලර් කෝඩ්ස් ගැන පොඩි අවධානයක් එන්න ඇති කියලා. ඒ වගේ මතක තියාගන්න අපි මෙතන කලර්ස් දෙනකොට ඔයාලට මතක දෙන්න අපි රෙඩ් එක පික් කරොත් ඔයාලට මතක ඇති මේ අනිත් හැම එකකිනුත් පික් වෙලා තියෙනවා. ඒවට අපි හරියට රෙඩ් එක හදා ගන්නවා නම් මෙන්න මේ වගේ අගයන් තමයි එන්න ඕනේ. රවුම් අගයන්. හරිද? මේ පේනවා මේ වෙනු චුට්ට ඇවිල්ලා තියෙන්නේ. එහෙම නෑ. මෙන්න මේ වගේ හරියට රවුම් ගානක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 10 නම් 20 අන්න ඒ විදිහට රවුම් ගානක් එන්න. දැන් yellow කලර් එක ගත්තොත් මේ බාන්නු අනිත් හැම එක මේ මැජෙන්ට් එකනු මේ සයන් එකනු චුට්ටක් ඇවිල්ලා. දැන් මෙහෙම ගත්තොත් මෙන්න මේ විදිහට මේ ඔයාලට පේනවා ඇති අගයන් ටික චේන්ජ් වෙලා තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ. ඉතින් දැන් ඔයාලට හොඳට අයිඩියා එකක් ඇති කලර් කෝඩ්ස් ටික මම මේ සමහර කෝඩ්ස් වල මම වැඩිපුරම පාවිච්චි කරන කලර්ස් වල කෝඩ්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලගේ පහසුවට. ඊට අමතරව ඔයාලා මතක ඇතුව ඔයාලගේ ආර්ට් එකේ හදද්දී ඒ විදිහට අගයන් ටික ලබා දෙන්න. මොහරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්ය කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් හැටියට ඔයාලට රෙස්පොන්ස් කරන්න. ඕකේ. දැන් අපි බලමු අපි ටෙක්ස්ට් එකත් අපි ඇඩ් කරගෙන බලමු කොහොමද ටෙක්ස්ට් එකකදී අපි කලර්ස් ඇඩ් කරගන්න කියලා. මම නිකන් මෙහෙම ටෙක්ස්ට් එකක් අරගන්න. දැන් මේ වගේ අපි white background එකක් අපි භාවිතා කරලා ඩිසයින් එක හදනවා නම් මේ වගේ red color එකක් ඔයාලා භාවිතා කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. මෙන්න මේ වගේ අපි 100ක් දානවා. ඔන්න red color එකක් භාවිතා කරන්න හැකියි. මේ වෙලාවට අපිට ස්ට්‍රෝක් එකක් ඕනනම් භාවිතා කරන්න පුළුවන්. මතක ඇතුව ස්ට්‍රෝක් එකක් මේ වගේ දෙයකදී භාවිතා කරනකොට මේ වගේ තද පාටවල් දාන්න එපා. මොකද තද පාටවල් දාපුවාම අපිට ඩෙස්ක්ටොප් එකේ මේක ආර්ට් එකක ලස්සනට තිබ්බට print එකක් වෙලා එළියේ බෝඩ් එකක් හරි කටවුට් එකක් හරි වදිනකොට මේක සම්පූර්ණයෙන් කැතයි. ඒ නිසා මතක ඇතුව මෙතන සාමාන්‍ය රතු පාට නිල් පාට වගේ තද පාටවල් එක තව තද පාටක් දාන්න එපා අවුට්ලයින් එක විදියට. එතකොට අපි ගොඩක් වෙලාවට මේ වගේ තද පාටක් අවුට්ලයින් එකක් දානවා නම් භාවිතා කරන්නේ සුදු පාට නැත්නම් කහ පාට තමයි. දැන් බලන්න සුදු පාට දැම්මොත් ඔයාලට පේන්නේ නැහනේ. මම මෙතන drop shadow එකක් ඇඩ් කරනවා. මෙන්න මේ වගේ පොඩි drop shadow එකක් ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒතර අරගේ පොඩි look එකක් ආවා. ඒ printing වලට ආර්ට් එකක් හදනකොට මේක මතක තියාගන්න අපි දැන් ලොකු බැනස් වගේ හදනවා නම් මොතර මිනිස්සුන්ට පේන්න ඕනේ. ඒ හින්දා දැන් මේකට මම ඔහොම තිබිලා මම මෙතෙන්ද මම හිතමුකෝ මෙහෙම නිල් කාලය එකක් දැම්මා කියලා. මේ වගේ නිල් පාටක් දැම්මොත් ඔයාලා හිතනවා මේක හොඳට පේන්නේ කියලා. නෑ මේක පේන්නේ නැහැ. ඩෙස්ක්ටොප් එකේදී මේක ලස්සනට පේුණාට මේක බැනස් එකක් වෙලා කටවුට් එකක් වෙලා print වෙලා ඒ අවශ්‍ය තැන ස්ථානගත වුණාට පස්සේ ඇත්තටම මේක පේන්නේ නැහැ. ඔයාලා දැකලා ඉතින් පාරවල් වල එහෙම යද්දි සමහර තැන්වල ආර්ට් වර්ක් print කරපුවා තියෙනවා. තියෙන්නේ මොනවද කියලාවත් හොයාගන්න බෑ. අන්න ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වගේ ගැටලු ඇති වෙන්නේ මෙන්න මේ වගේ කාරණා හින්දා. දැන් මෙතෙන්ද මම yellow color එකේ 100ක් දැම්මොත් ඔයාලට පේනදී හොඳට bright වෙලා red අකුරු ටික පේනවා. නේ? හොඳට bright නේ. අන්න ඒ වගේ දෙයක් අපිට හදා ගන්න පුළුවන්. එතකොට අපි හිතන්න ඔයා මෙතන අපි භාවිත කරන්නේ කළු පාට background එකක් කියලා හිතන්නකෝ. කළු පාට වගේ background එක නම් ඔයාලට කලර්ස් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙහෙම කළු එකේ red එක දැම්මොත් ඔයාලට පේන වෙද්දී මෙහෙම ලස්සනට තිබ්බට මේක print වෙලා එනකොට මෙතන තියෙන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. අපිට ඩෙස්ක්ටොප් එකේදී අපි ආර්ට් එකේ හදනකොට ලස්සනට තිබ්බට printing එකේදී ඔක
පොඩ්ඩක් අවුල් කියලා හිතෙනවා. මොකද මම අවුරුදු ගානක ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ වැඩ කරපු හින්දා මම හොඳට දන්නවා මේ වගේ ෆොන්ට් එකක අපි සාමාන්‍ය කළු පාට වගේ ඩාර්ක් කලරයක් එක්ක රතු පාට සුදු පාට මේ වගේ අවුට්ලයින් එකක් එද්දි අපිට මෙතන ලස්සන පෙවුනට ආර්ට් වර්ක් එක ප්ලේස් වුණාට පස්සේ print කරලා ඒක අපිට හොයාගන්න බෑක ඩීටේල් හරියට ඈතට එහෙම දකින්නකොට පේන්නේ. අර එන්නේ එහෙම දෙයක් තියෙනවා. එහෙනම් මේ වෙලාවට භාවිත කරන්න පුළුවන් කලර් එකක් තමයි මෙන්න මේ වගේ white කලර් එක. white කලර් එක ඕනම තැනකදී භාවිත කරන්න පුළුවන් ඩාර්ක් පසුබිමකට. එතකොට ඒ වගේ දෙයකදී මේ වගේ භාවිත කරන්න පුළුවන් නැත්නම් yellow කලර් එක. yellow කලර් ගොඩාක් වැඩ කරනවා. black කලර් එකත් එක්ක yellow කලර් එක නැත්නම් red කලර් එකත් එක්ක yellow කලර් එක. ඒක ගොඩක්ම හොඳට වැඩ කරන ඔප්ෂන් එක. දැන් අපි බලමුකෝ මේකට රෙඩ් කලර් එක දාලා. මෙන්න බලන්න රෙඩ් කලර් එක දැම්මත් ඔයාලට පේනවා ඇති හොඳටම වැඩ කරනවා yellow කලර් එක. මොකද ගොඩාක් highlight වෙලා පේනවා. ඒ හින්දා අර අපි ෆොන්ට් වලට කලර් තෝරද්දී අන්න ඒ ගැනත් අවධානය යොමු කරන්න. මම ඔයාලට additional details ටිකක් කියලා දුන්නේ. මේකත් ඔයාලගේ නිර්මාණ කරනකොට ගොඩක් පහසු වෙන හින්දා. අපි දැන් බලමු කොහොමද image එකක් අපේ ආර්ට්වර්ක් එකට අරගෙන ඉමේජ් එකේ බ්‍රයිට්නස් ගතිය print එකට ගැලපෙන විදිහට හදාගන්න කියලා. දැන් මේකෙදි මම ඉමේජ් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මේකෙදි මතක තියාගන්න මේක ලොකු දෙයක් නෙමෙයි මේක පොඩි දෙයක් තියෙන්නේ. අනිවාර්යෙන්ම මේක කරන්න. මොකද ගොඩක් ඩිසයිනර්ස්ලා අමතක කරන දෙයක් තමයි මේක. අපි ඉමේජස් ටිකක් ඇඩ් කරා නම් අපේ පින්තූරයට ඒකේ බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් එහෙම හදන එක පොඩ්ඩක් අමතක කරනවා. එතකොට print එකේදී ගොඩක් වෙලාවට අපි යොදා ගන්න මේ ඉමේජස් ගොඩක් මේ බ්‍රයිට් කලර් වෙලා එන්නේ නැහැ. ටිකක් මැට් කලර්ස් වෙලා තමයි එන්නේ. ඒක අකුරුත් එක්ක බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ගැලපෙන්නේ යන්නේ වගේ ගැටලු තියෙනවා. ඒ නිසා මම යොදා ගන්නවා මෙන්න මේ වගේ දෙයක්. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලට තෝරගන්න පුළුවන් දෙයක් තමයි ඉමේජස් වලට ගියා ඇඩ්ජස්ට්මන්ට් බ්‍රයිට්නස් වලට. එතකොට මේකදී බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට් තියෙනවා. මේකේදී ඔයාලට දෙන්න පුළුවන් මේ යූස් ලෙගසි කින් ටික් එක දෙන්න. ටික් එක දීලා මෙන්න විදිහට පොඩ්ඩක් මේකේ බ්‍රයිට් ගතිය පොඩ්ඩක් හදාගන්න ඉමේජ් එකේ. අර අපි ගත්ත ඉමේජ් එක එහෙම අමු පිටින්ම අපි ඩිසයින් එකට යූස් කරන්නේ මෙන්න මේ වගේ සාමාන්‍ය ලොකු මෙහෙම බ්‍රයිට්නස් හදන්න යන්න එපා. සාමාන්‍ය පොඩි විදියකට පොඩ්ඩක් එක බ්‍රයිට්නස් ගතිය ගොඩක් අර අපිට හොඳට දැනෙන විදියට හදාගන්න. එහෙම හදාගෙන අපිට ආර්ට් වර්ක් එක හදාගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා හිතන්නකො මේ වගේ ඉමේජ් එකක් අපි දාලා ඔයාලා ප්ලේස් කරගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔයාලා ප්ලේස් කරගද්දි මතක තියාගන්න අපි ඉස්සෙල්ලාම දාගත්ත වෙන්නේ මේ වගේ මාජින් එක. ඒ සේෆ් සෝන් එක ඇතුලේ අපිට ඕන දැන් අපි මේ වගේ මොඩල් කෙනෙක් තෝරාගෙන ඉන්නවා. මේ මොඩල් තෝරාගෙන ඉන්නද්දි මතක ඇතු එයාගේ අවශ්‍ය දේවල්. දැන් සාමාන්‍යයෙන් දැන් මේ වගේ මූණක් එහෙම මෙහෙම තිබිලා කොණ්ඩයක් එහෙම පැත්තකින් කැපිලා ගියොත් එහම හරි නෑනේ. අන්න ඒ වගේ ඒ හින්දා මේ සේෆ් සෝන් එක ඇතුලේ ආර්ට් වර්ක් එක කරන්න මතක තියාගන්න. මොකද මේවාස් ගොඩක් වෙලාවට print කරන ඒවා අපි සාම නේම් බෝඩ් විදිහට නැත්තම් ලොකු බැනර්ස් විදිහට එහෙම ගන්නවා නම් මේ අයින් වලින් සාමාන්‍ය බීඩින් වගේ දේවල් වලට අහු වෙන්න පුළුවන් අපේ ඉමේජස්. නැත්තම් අකුරු වගේ දේවල් අහු වෙන්න පුළුවන්. ඒක හිතන්නකෝ අපි දැන් මෙන්න මේ වගේ අකුරු ටිකක් අරගෙන මේ බැනර් එක හදනවා කියලා. දැන් මම කලින් වීඩියෝ එකත් මේක කතා කරා. මම ඒත් ඔයාලට ඇඩිෂනලි තවත් ඔයාලට මතක් කරන්නම් ඒ ගැන. මේ වගේ සේෆ් සෝන් එක ඇතුලේ හදන්න අනිවාර්යයෙන්ම. එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් අකුරු මේ වගේ තියෙනවා නම් ගොඩක් වෙලාවට අපි මේවා බෝඩ් විදිහට හදනවා නම් ඒ අය අතින් මේ print එකේදී මෙහෙදී අකුරු කැපිලා යන්න පුළුවන්. එයාලා උඩින් ගහන බීඩින් පටි හරි නැත්නම් යකඩ බොක්ස් බාර් වලදී නැමෙන්න පුළුවන්. අර ඒ වගේ මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ සේෆ් සෝන් එකක් දාගෙන ඉන්නේ. ඒ සේෆ් සෝන් එක ඇතුලේ අනිවාර්යයෙන්ම ආර්ට් වර්ක් එක හදන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා අද අපි කතා කරමු මේ කාරණා ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම අනිවාර්යෙන් මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට තවත් මේ වගේ දැනුම අවශ්‍ය වෙන ඔයාලගේ යාළුවෝ ඉන්නෝ නම් එයාලට මේක බලන්න පුළුවන්. ඒ වගේම අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න, notification bell එකත් on කරන්න. මොකද මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම කමෙන්ට් කරන්න ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන දේවල් සහ ඔයාලගේ තියෙන ගැටලු. ඒතර අපිට තවත් ඉදිරි වීඩියෝ එකකදී ඒ ගැන කතා කරන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්නම් ළඟදීම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.